පරණ පිත්තල ලාම්පුවක් සෑමදාම තමන්ගේ සෙවණැල්ල දිහා බලාපසු තැවුණා. මගේ ආලෝකය විශාලයි. ඒත් මගේ සෙවණැල්ල ඊටත් වඩා ලොකුයි කියා සිතුවා. අලුත් LED පහනක් ඒ ගැන විහිළු කළා. දිනක් ලාම්පුව තෙල් නාස්ති කරමින් අධික ලෙස දැල්වී උදේ වන විට නිවී ගියා. LED පහන දිලිසුණා. වැඩිහිටි කාන්තාවක් පැමිණ නිවී ගිය ලාම්පුවට තෙල් දමා නැවත පත්තු කළාය. ඇයි ඔයා මේ ලාම්පුවට උදව් කරන්නේ? මේකේ ආලෝකය දෙන්නේ නැහැ කියා LED පහන ඇසුවා. කාන්තාව පිළිතුරු දුන්නා. සෙවණැල්ල කියන්නේ ආලෝකයේ ස්වરૂපය මිසක් බර නෙමෙයි. ලාම්පුවෙන් එන ආලෝකය ලොකු විට එහි සෙවණැල්ලත් ලොකුයි. ඒකෙන් පේන්නේ ඒ ලාම්පුව කොච්චර ලොකු දෙයක් ආලෝකමත් කළාද කියලා. මෙම කතාවේ ලබා දෙන පණිවිඩය විශාල යහපත් ක්‍රියාවක් හෝ බලපෑමක් කරන විට ඒට අදාළ වගකීම හෝ දෘශ්‍යමාන ප්‍රතිඵලය සෙවණැල්ල විශාල විය හැකිය. ඒන් බිය විය යුතු නැහැ. එය ඔබ ලබා දෙන ආලෝකීය විශාලත්වය පෙන්වයි.